සිංහල භාෂාව පදනම් කරගත් sannivedana සහකරු පුහුණු වැඩසටහනේ දෙවැනි කොටස වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. පණිවිඩය ලබා දීම යටතේ වන මෙම වීඩියෝව මගින් ඇෆේෂියාව සහිත පුද්ගලයාට ඔබ පවසන දේ වඩාත් පහසුවෙන් වටහා ගැනීම සඳහා භාවිතා කළ හැකි සරල sannivedana උපක්‍රම කිහිපයක් ඉදිරිපත් කරනු ලබනවා. ඇෆේෂියාව සහිත පුද්ගලයා වෙත පණිවිඩයක් සරලව ඉදිරිපත් කිරීම සඳහා භාවිතා කළ හැකි ප්‍රධාන ක්‍රමවේද 8ක් මෙහි දැක්වෙනවා. එනම් වැදගත් වචන කොලයක ලිවීම, ස්වභාවික අභිනයන් භාවිතය, මාතෘකාව වෙනස් කරන බව පැවසීම, කෙටි සරල වාක්‍ය භාවිතය, වැඩිහිටියන්ට උචිත ස්වරයකින් කතා කිරීම, පැහැදිලි විරාම ලබා දෙමින් සෙමින් කතා කිරීම, පින්තූර භාවිතය සහ කතාවට සුදුසු පසුබිමක් සකස් කිරීමයි. දැන් මෙම ක්‍රමවේද පිළිබඳව වෙන වෙනම විමසා බලමු. පළමු ක්‍රමය වන්නේ සාකච්ඡා කරන මාතෘකාවේ වැදගත් වචන කොලයක විශාල අකුරෙන් ලිවීමයි. මෙමගින් ඇෆේෂියාව සහිත පුද්ගලයාට එම වචන නැවත මතක් කර ගැනීමට සහ ඒවා මතකයේ තබා ගැනීමෙන් පණිවිඩය ඉක්මනින් වටහා ගැනීමට විශාල සහයෝගයක් ලැබේ. පණිවිඩය ලියා පෙන්වීමේ මෙම ක්‍රමය ප්‍රායෝගිකව සිදු කරන ආකාරය දැක්වෙන පළමු වීඩියෝ පටය දැන් නරඹමු. පුතේ, අපි කෑම කමුද? කෑම කමුද? දෙවැනි ක්‍රමය වන්නේ ස්වභාවික අභිනයන් හෙවත් ශරීර භාෂාව භාවිතා කිරීමයි. වචන පමණක් භාවිතයෙන් අදහස් වටහා ගැනීමට අපහසු අවස්ථාවලදී උදාහරණයක් වශයෙන් කෑම කන ආකාරය අතින් පෙන්වමින් ආහාර අවශ්‍යදැයි විමසීම වැනි ක්‍රියාකාරකම් මගින් පණිවිඩය ඉතා ඉක්මනින් sannivedanaya කළ හැකියි. එදිනදා අභිනයන් සාර්ථකව භාවිතා කරමින් sannivedanaya පහසු කරන ආකාරය දැක්වෙන දෙවැනි වීඩියෝ පටය දැන් නරඹමු. පුතේ, අපි කෑම කමුද? ඊළඟට කෙටි සරල වාක්‍ය භාවිතා කිරීම, කතා කිරීමේදී පැහැදිලි විරාමයක් ලබා ගැනීම, මාතෘකාව වෙනස් කරන විට ඒ බව කල්තියා පැවසීම සහ වැඩිහිටියෙකුට ගැළපෙන ගෞරවනීය ස්වරයකින් කතා කිරීම මෙහිදී අතිශය වැදගත් වෙනවා. මෙමගින් ඇෆේෂියාව සහිත පුද්ගලයා ව්‍යාකූල නොවි අවධානය රඳවා ගනිමින් අදහස් වටහා ගනී. සරල වාක්‍ය සහ විරාමයන් නිවැරදිව භාවිතා කරමින් පණිවිඩය පැහැදිලිව ඉදිරිපත් කරන ආකාරය දැක්වෙන තෙවැනි වීඩියෝ පටය දැන් නරඹමු. පුතේ, අපි කාලා ඉවරයිනේ. අපි බෙහෙත් ටික බොමු. හතරවෙනි ක්‍රමය වන්නේ පින්තූර සහ සටහන් භාවිතා කිරීම මෙන්ම කතාවට සුදුසු පසුබිමක් සකස් කිරීමයි. මෙමගින් අලුත් මාතෘකාවකදී අවධානය යොමු කරවීමට මෙන්ම පවසන කරුණු ඉතා පහසුවෙන් පැහැදිලි කිරීමට අවස්ථාව ලැබේ. පින්තූර සහ දෘශ්‍ය ආධාරක භාවිතයෙන් sannivedana පහසුව සලසන ආකාරය පෙන්වන මෙම වීඩියෝ දර්ශනය දැන් නරඹමු. පුතේ, ඔයාට මතකද ඊයේ ලොකු මාමලාව? ලොකු මාමලා? එයාලාද ගියා? මෙම වීඩියෝව තුළින් ඇෆේෂියාව සහිත පුද්ගලයෙකු සමග sannivedanaya කරන විට විවිධ සරල ක්‍රමවේද යොදා ගනිමින් පණිවිඩය ඉක්මනින් සහ සාර්ථකව ලබා දීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. ස්තුතියි.